හලෝ ආදර බොයිස් සෙට් එක අදායේ මල්දේ දුවනෝ හරිද අද පොඩ්ඩක් කතා කරන්න ආවේ ඇත්ත වශයෙන්ම පුතේ මේ රටේ ඉන්න ගෑනුන්ගේ යාළුනාම සල්ලි ඉල්ලන පිරිමි ගැන හරිද එතකොට නෑ නෑ ඒකනේ මම කියන්නේ ඕවා දාන්න ඕනේ මේ වීඩියෝ දාන්න ඕන මයික කොල්ලා ඒ කියන්නේ අපි කතා නොකරපුවනේ මේ මිනිසුන්ගේ අසරණ කමට මේ රට ගිහලා හම්බ කරන මිනිස්සුන්ගෙන් හදාගන්න පිරිමි ගැන පිරිමින්ට ඉතින් මෙහෙමනේ දැන් මේ මිනිස්සු රට ගිහිල්ලා මේ TikTok බලන හැමෝටම මම කියන්නේ අමාරුවෙන් හම්බ කරලා ඉවරලා ඔන්න මු කතා කරන දැන් සෙට් වෙනවන්න කතා කරලා ඉවරලා මේ අනේ මට 50000ක් දාන්නකෝ 30000ක් දාන්නකෝ 20000 ලක්ෂයක් ඔන්න ඉතින් මේ මිනිස්සු කල්පනා කරනවා අන්න දැන් අපි අමාරු වෙట్లా ඉන්නේ මෙහෙමයි කියලා පිට් එකට සල්ලි අතාරන මුන් විතර හැමදාම ගන්න පුළුවන් ඒ කියන්නේ සල්ලි මේ මිනිස්සුගේ අයින්ත කමට දෙන්නේ ඉතින් අර හිතවත් කමට ඒකට මේකට ඉතින් ඇත්තටම කියන්න තියෙන්නේ මේ එහෙම කරන කට්ටිය වැරදි මට කියන්න තියෙන්නේ. මොකද එහෙම කරන එක වැරදිනේ මේ මිනිසුන්ගේ නැතිවරි කමට රට ගිහිල්ලා හම්බ කරලා ඒ මිනිස්සු සල්ලි දෙන එකත් වැරදි. මම කියන්නේ සල්ලි ඉල්ලන මිනිස්සු සම්පූර්ණයෙන්ම වැරදි. ඉල්ලන පාට සල්ලි දෙන අය ඉන්නේ රට. ඒගොල්ලෝ නම් සම්පූර්ණයෙන්ම වැරදි. මොකද ඉල්ලන පාට එහෙම දෙන්න අවස්ථාවක් නැහැනේ. එහෙම දෙන කට්ටිය ඉන්නවනම් මං කියන්නේ ඒ වැඩේ නවත්තන්න. මොකද මං කැමති නැහැ කිසිම මිනිහෙකුට අසාධාරණයක් වෙනවට නේ මයික කොල්ලා. ඒක නිසා මම කැමති නැහැ කිසිම මිනිහෙකුට රට ගිහිල්ලා පට්ට කට්ටක් කාලානේ මේ යාළුවනේ මේ කීයක් හරි හම්බ කරගන්න ඒ සල්ලි වෙන කෙනෙකුට වේදම් කරන්න ඕනේ නැහනේ. ඒක තමයි මට කියන්න තියෙන්නේ. අපි කියන එක හරිනම් කමෙන්ට් එකක් දාන්න එනවා. අපි ගියා හැමෝටම බුදු සරණයි ජේසු පීඨයි. අන්න මයික කොල්ලා දුරේ ඉන්නවා. බුදු සරණයි හැමෝටම.